සමහරු මේවට කියන්නේ සීනි බට්ටෝ. අපි නම් කියන්නේ ඥාන කතා. ඉතින් අද බලමු ලේසියෙන් වරදින්න නැතුව ඥාන කතා හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බටර් ග්‍රෑම් 50කුයි සීනි ග්‍රෑම් 140කුයි ඉඩ තියෙන භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර 100ක් දාගන්නවා. දැන් ඉතින් සීනි ටික දිය වෙනකන් හොඳට මේක විස්කේකින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. කහ පාට කලරින් ටිකක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්, ඊට පස්සේ වැනිලා. දැන් නම් සීනි ටික දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට දාගන්නවා පාම් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් අපි මේකට පාම් පිටි ග්‍රෑම් 250ක් එකතු කරගත්තට මේක තාම අතේ ඇලෙන මට්ටමේ තියෙන. ඉතින් අපි මේක අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් මට්ටමකට හදාගන්න ඕනි. ඒ හින්දාම තවත් පාම් පිටි ටිකක් එකතු කරගන්නවා. ඉතින් අපි මේ ටිකත් එකතු කරලා කලවම් කරලා බලමු මේක අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් ගන්නට හදාගන්නේ කොහොමද කියලා. ඔන්න දැන් නම් මේක අතේ ඇලෙන්නේ නැති ගානට හදාගෙන තියෙන්නේ. ඔයාලත් ඩෝ එක හදාගන්න ඕනි මෙන්න මේ පෙන්න මට්ටමට. මෙන්න මේක තමයි අපේ ඥාන කතා ඩෝ එක තියෙන්න ඕනි පදම. මුලින්ම මේ වගේ සීනි තියාගත්ත පීරිසියක් ළඟින් තියාගන්නවා. ඊට පස්සේ අපි මේ හදාගත්ත ඩෝ එකෙන් අපිට ඥාන කතා වලට අවශ්‍ය කරන ප්‍රමාණය බෝල මෙන්න මේ විදිහට කඩලා අරගෙන මේක පොඩ්ඩක් අතින් මේ විදිහට ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට අපි මේක සීනි එකේ දවට ගන්නවා. ඊට පස්සේ ඉතින් මේක බේකින් ට්‍රේ එක උඩින් තියාගන්න තමයි තියෙන්නේ. හරි මේ විදිහට හදාගත්ත අපේ ඥාන කතා ටික දැන් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 30ක් බේක් කරගන්න ඕනේ. දැන් නම් අපේ ඥාන කතා ටික ගානට බේක් වෙලා තියෙන්නේ. නියමයි යා.